වෛරය පිරිමහන්න පින්නතුනේ ලං වෙලාද උපදින්නේ ඈත් වෙලාද උපදින්නේ හරි ළඟින් උපදින්නේ පින්නතුනේ වෛරය පිරිමහන්න ඒ හින්දා වෛරක්කාරය ආය සංසාරයට අරයන් දෙපා මේ ඉන්න තරුණ මහත්තුරු සේරම කල්පනා කරන්න ඕන මොකද්ද මම මගේ ජීවිතේ අපිට කොච්චර අපේ අම්මා තාත්තා එපා වෙලා තියෙනවද මොන හින්දාද කී පාරක් මම්මගේ අම්මට තාත්තට තෝ කියලා දෙනවද මේ පැත්තේ දරුවෝ එහෙම කතා කරනවද නැතුව තියෙනවා අම්මට තාත්තට කොල්ලොන්ට කිසි විලිපලි නැහැ අම්මට තාත්තට තෝ කියලා බයිනවනේ දරුවෝ බයිනවා අම්මට වේසි කියලා බයින්නද දැන් මේ තරුණ මහත්තුරු ඔහම ඉඳගෙන කල්පනා කරන්න ඕන මම මගේ අම්මට කී පාරක් කුණු හරපෙන් බැලලා දෙනවා මේ අම්මලා බැනුම් අහපු තරම වැඩිපුරම බැනුම් ඇහුවේ කසාදු ස්වාමියාගෙන උයි දරුවන්ගුනේ නෙමෙයි පවට පිනට බය නැහැ පිනතුනේ මේ තරුණයෝ පවට බය නැහැ තරුණයෝ හරි මෝඩ වෙලා තරුණයෝගේ ජීවිත අඳුරේ තියෙන්නේ ඒ මිනිස්සු දන්නේ නැහැ මේ පව් කොහොමද අපිට සංසාරේ ගෙවන්න වෙන්නේ ඒ හින්දා මතක තියාගන්න ඔය ලොකු දේවල් කියන්න කරන්න කලින්